කොහොමද ඉතින්? මම ඔයාලගෙන් දෙයක් අහනවා. ඔයාලා උගත්ද නූගත්ද? මම ආයිත් අහනවා. ඔයාලා උගත්ද නූගත්ද? මොකක්ද? උගත් නූගත්? මට නම් හරියට කියන්න තේරෙන්නේ නැහැ. මම ඉස්කෝලේ උසස් පෙළ දක්වා යනවා. ඒකත් එක්ක මට කියන්න පුළුවන් මම උගත් කියලා. ඉස්කෝලේ A level දක්වා ගියු එක. ඔයාලගෙන් අහුවත් කියයි මම එහෙනම් උගත් වෙලා ඉස්කෝලේ A level දක්වා ගියු නිසා. A level පාස් කරලා කැම්පස් ගිහිල්ලා ඉතින් යාට තව ඉගෙනීම් කටයුතු කළ උඩට ගියපු කෙනෙක් හම්බුනොත් ඔයාලා කියයි යා නම් ගොඩාක් උගත් කෙනෙක් කියලා. ඔව් ඇත්ත. අධ්‍යාපනයෙන් උගත්. එතකොට 5 වසරෙන් 6 වසරේ ඉස්කෝලේ නවත්තපු කෙනා එවැනි තත්ත්වවල ඉස්කෝලේ ගියපු කෙනා අධ්‍යාපනයෙන් නූගත්. එහෙම නේද? දැන් ඔයාලා උගත්ද නූගත්ද කියලා බැලුවේ එතනින් නේද? අනිවාර්යයෙන්. අපි කතාව මෙහෙම පටන් ගමු. ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නේ behind the mark නාලිකාවත් එක්කයි. නැවතත් කියනවා අපි හැංගීමෙන් මේ කතා කරන්නේ අඩුපාඩු වෙයි. ඒත් හැංගීමෙන් කතා කරන්නේ. මෙහෙමයි. පළවෙනිට කිව්වොත් හැමෝටම අධ්‍යාපනය ලැබෙන්න ඕන. හරි නේද? හැමෝටම. අපි කියමු කොහේ ළමෙක් ඉන්නවා. ඔහුට ඉස්කෝලේ යන්න කුමක් හෝ නිසා මොන හරි දෙයක් නිසා වටපිටාවක් නැහැ. මම කියන්නේ ඔහුටද ඉස්කෝලයක් හම්බෙලා ඔහු අධ්‍යාපනය ලබන්න ඕන මේ තියෙන අධ්‍යාපනය. අධ්‍යාපනය තුළ තියෙන හොඳ නරක නෙවෙයි අධ්‍යාපනය ලබන්න ඕන පරිසරයක් තියෙන්නේ. මේ රටේ ලෝකෙ ඉතින් අධ්‍යාපනය උන්ට ලැබෙන්න ඕන. එතකොට ඒ අධ්‍යාපනය ලබන්න ගියපු කෙනා අපි ඔහු තීරණය කරනවා ඔහු අධ්‍යාපනය ලබාගෙන යද්දී එක කඩයින් වලින් නවතින්න වෙනවා. එක හේතු නිසා. සමහරට සාමාන්‍ය පෙළින් වේවා නැත්නම් ඉතින් මෙහාට අධ්‍යාපනය නවතින්න පුළුවන්. සියලු දෙනාට අධ්‍යාපනය දුන්නත් සියලු දෙනා සාමාන්‍ය පෙළ දක්වා විතරයි නම් එක්කයි යන්න පුළුවන්. ඉතින් එහාට කොහොමද සාමාන්‍ය පෙළදී පිරිසක් හැලෙනවනේ. ඉතින් එහාට උසස් පෙළ දක්වා. ඒතකොට උසස් පෙළේදී පිරිසක් හැලෙනවා. ඉතින් එහාට තියෙන විශ්වවිද්‍යාල දක්වා උසස් අධ්‍යාපනයට යනවා. සහ තව අපිට කාලෙක විද්‍යාල වේවා. ඉතින් එහාට පෞද්ගලික අධ්‍යාපන මට්ටම් ඒ දේවලුත් තියෙනවා. හැබැයි මිනිස්සේ අපේ සාමාන්‍ය කතා බහෙදී මිනිස්සේ උගත්ද නූගත්ද කියලා බලන්නේ අන්න අරකේ. සාමාන්‍යයෙන් එහෙම නේද? එයා උගත් කෙනෙක්. ඒ කියන්නේ එයා හොඳට අධ්‍යාපනය ලබනවා. අධ්‍යාපනය කියන්නේ මේ ඉස්කෝලේ කියලා. ආහො නූගත් කෙනෙක්. එනං ඉස්කෝලේ අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ නේද? අධ්‍යාපනය කරන ඉස්කෝලේ අධ්‍යාපනය ඉතින් එයාට සමාන ඉස්කෝලේ අධ්‍යාපනය අර කිව්වගේ ඕලෙවල් වේල කෙනෙක්ට වෙන පැත්තෙන් ගිහිලා පෞද්ගලික කාර්ය විද්‍යාලයකට ගිහිල්ලා නැත්නම් පෞද්ගලිකව ගිහිල්ලා අධ්‍යාපන ආයතන ගිහිල්ලා අධ්‍යාපනය ලබන්න පුළුවන්. කොහොමද කතා බහෙදී කියන්නේ ඉගෙන ගත්තේ නැති කෙනා නෝග ඉගෙන ගත්ත කෙනා උගත්. ඔව් ඒකෙන් උගත්. හරි. උදාහරණයක් විදිහට කිව්වොත් කිසියම් ශාස්ත්‍රයක් ඔස්සේ ඉගෙනගෙන යනවා අපි කියමු. O level පාස් වෙනවා, A level වලට අපි කියමු ගණන් කරනවා, ඒ කියන්නේ මැත්ස් කරනවා. ඉතින් එයාට හොඳ ශාස්ත්‍රයක් දාලා ඉංජිනේරුවෙක් වෙනවා. ඉතින් එයාට උට ඒ අංශයේ තියෙන කියාවක් තමයි. හරිනේ. ඒකෙන් ඕක. නේද? වෙයි අර මම කලින් කිව්වා වගේ කෙනෙක් 5 වසරේ ඉස්කෝලේ අධ්‍යාපනය නවත්තන්න වෙනවා. ඔහු යනවා ගරාජ් එකකට ගිහලා ගරාජ් එකේ වැඩ ඉගෙන ගන්නවා. ඉතින් ඔහු ගරාජ් එකේ දැන් ඔහුට වැඩ පුළුවන්.
ඔව් ඒකෙන් උගත්නේ. නැද්ද? හැබැයි උන්ට සමාජය කියන්නේ මොකද්ද? මෙයා නූගත් කෙනෙක්. ඉස්කෝල අධ්‍යාපනය තුළ ඉහළට යන්න බැරුණා. මේ සමාජය හදාගෙන ඉන්න දේවල් මේක. හරි. ඒකෙන් උගත් නූගත් තෝරන් මනින්න ගියොත් හරි. ඉතින් ඒකෙන් සමාජ අධ්‍යාපනය තුළ ඉස්කෝල අධ්‍යාපනය තුළ ඉස්කෝල අධ්‍යාපනය උඩට ගියපු කෙනා ගොඩක් උගත් කිසියම් තත්ත්වයක තව උගත් පහළට යද්දී නූගත් කියලා. හැබැයි මේක ප්‍රායෝගික කාරණාවලදී මම උදාහරණයක් කියන්නම්. අපේ ප්‍රධාන ආහාරය කියන්නේ ප්‍රධාන ආහාරයට ගන්න දෙයක් තමයි පොල්. ඒකෝට පොල් කඩන්න ඉන්නවනේ නේද? ඒක මට ගිහින් පොල් ටික කරන්න බෑනේ. පොල් අපේ ප්‍රධාන ආහාරයට ගන්න දෙයක් තමයි පොල්. ඒක පොල් කඩන්න කෙනෙක් ඉන්නවා. ඒකට ඒ පොල් ගහ කඩන කෙනා පොල් ගහ එයා දන්නවා පොල් මොනවද පොල් අඳුරන්න දන්නවා. පොල් ගහට නැගලා ඒ පොල් ගහේ ඉතුරු කියන්නේ පොල් ලතු කියන්නේ දිරච්ච පොල් ලතු ගලවලා බිම දානවා. ඊට පස්සේ එයා දන්නවා මේ පොල් පැහිලා මේක තාම වැයවල. එයා දන්නවා ඒක පොල් ගහලා නගින්න දන්න. ඒ පොල් ටික කඩන්න දන්න. ඒතර එයා ඒ පිළිබඳව උගත් කෙනෙක් නේද? එයා ඒ පිළිබඳව උගත්. ඒතර ඒක මේ සමාජයට ඕන දෙයක්. ප්‍රායෝගික දෙයක්. හරි. යට ඉස්කෝලේ අධ්‍යාපනය තුළ යන්න බැරි වෙන්නේ. ඒතර කිව්වාගේ ඉස්කෝලේ අධ්‍යාපනයේ දොස්තර කෙනෙක් වෙනවා. එයා ඒකට මේ පිළිබඳව උගත් කෙනෙක්. ඒකට එයාට තියෙන්නේ මේ කෙනෙක් ලෙඩ වෙලා ආවට පස්සේ එයා ලෙඩ වෙනවා. එයාත් ලෙඩ වෙනවා. එයා ලෙඩ වුණත් එයාට දන්නවා දැන් මේ ලෙඩේට ඔළුව කැක්කමක් හැදෙනවා. මේ ලෙඩේට ගන්න තියෙන මේ වේදි. ඒකට මේ සමාජ කෙනෙක් ලෙඩ වෙනවා. එයා ගාවට ආවම ඔළුව කැක්කමක් හරි උන නිසා වල ගන්න තියෙන්නේ මේ වේදි කියලා එයාට කියන්න පුළුවන්. ඒ පිළිබඳව උගත්. නේද? එතකොට අන්න ඒ උගත් කියන පැත්ත බැලුවොත් එහෙම පැත්තක් තියෙනවා උගත් කියන. උගත් එතන අපි සාමාන්‍යයෙන් කියන්නේ මෙයා නූගත. ඒ කියන්නේ ඉස්කෝලේ අධ්‍යාපනය නැතිද? ඉස්කෝලේ අධ්‍යාපනයේ හැමෝටම ඕලෙවල් පාස් වෙන්න බෑ. හැමෝටම ඉඩල් පාස් වෙන්න බෑ. හැමෝටම කැම්පස් යන්න බෑ. හැබැයි සමාජය ගත්තම එක පැත්තට මේ හැමෝම බෙදිලා ගිහිල්ලා තියෙනවා. පොල් කඩන්න කෙනෙක් ඉන්නවා. පොල් ගන්න කෙනෙක් ඉන්නවා. පොල්වත් බලා ගන්න කෙනෙක් ඉන්නවා. ඒ පොල් ටික ප්‍රවාහණය කරලා කඩේට ගේන කෙනෙක් ඉන්නවා. කඩේ විකුණන්න ඒ විකුණන කෙනෙක් ඉන්නවා නේ. එතකොට ඕ කියන අපි කියමු ඉතින් යාර ගිහලා සමාජයේ කියන්නේ බෙහෙත් දෙන්න කෙනෙක් ඉන්නවා. දොස්තර කෙනෙක් දොස්තරලා ඉන්නවා. එතකොට දොස්තර ඒ බෙහෙත් ටික දෙද්දී ඒ බෙහෙත් ටික ඉන්නේ කොහෙන්ද? බෙහෙත් හදන්න තව පිරිසක් ඉන්නවා. ඒ අයද අපි දොස්තර මහත්තයෙකුන් දොස්තර මහත්තයා ඒ ඔහුගේ රැකියාව කරලා ගන්න පඩි අරගෙන ඇවිල්ලා ඔහුගේ බඩගින්නට කන්න යන්න මේ බඩගින්න නැති කරගන්න බඩු ගන්න යන්න වෙනවා වෙනසක්. ඉතින් අපිට ලැබෙන්නේ අර පොල් ගන්නකොට අර පොල් ගෙඩිය අතන මිනිස්සු කඩපු නිසා අතන පොල් ගෙඩිය ගන්න පුළුවන් නේද? මේක ඔක්කොම මේ සමාජයේ ඔක්කොම මිනිස්සු මං කියන්නේ. ඒක තැන් වලට විකාශනය වෙලා තියෙන්නේ. ඔවුන් නෝගද්ද උගද්ද කියලා ඇත්තට බලන්න ඕන. ඔවුන් ජීවත් වෙන ක්‍රමය මත. ඔවුන් සමාජයට ප්‍රශ්නයක් වෙනවා නම් සමාජයට ඔවුන්ගේ වැරදි දෙකින් බලපෑමක් වෙනවා නම් අන්න එතන තමයි මම හිතන්නේ උගද්ද නෝගද්ද කියලා ඇත්තට බලන්න ඕන. සියලු එහෙනම් අර කිව්වාගේ සියලු දෙනාට අධ්‍යාපනයේ පොඩි කාලේ ඉඳලා අධ්‍යාපනයේ මේ කියන්නේ මේ පාසල් අධ්‍යාපනය ලැබෙනවා. කාට හරි යන්න බැරි නම් උට ඒක සලස්වලා දෙන එක හරි. හැබැයි උට පොඩි කාලේ ඉඳලා ගුණධර්ම මේ සමාජය ගැන ගුණධර්ම ගැන ඉගෙන ගන්නවා. ඔවුන්ගේ ඒ කියන්නේ ඒ ළමයාගේ ඒ සමාජින්න පුද්ගලයාගේ ළමයාගේ සහ සමාජින හැමෝගෙම මේ ගුණධර්ම කියන දේ ඔහුට කාවයක් දුනොත් ඔහු ඒ අනුව ජීවත් වෙන්න ගත්තොත් ඔහු සමාජයට මොකක් හරි හේතුවක් නිසා 6 වසරින් ගෙදර නවතින්න පුළුවන්. හැබැයි 6 වසරේ ගෙදර නවතුනගෙන
දාමරිකයෙක් මැරේ ඕසල්ලාලෙක් කියලා කවුරු හරි කියනවනේ. ඒක බොරුවක්නේ. දැන් අපිට ළඟදී ආන්න ලැබුණ දේ තමයි අර මන්ත්‍රීතුමා ඝාතනය දෙන්නේ ඝාතනය කරන එයා ගැන කියනවා. එයා වැඩිදුර අධ්‍යාපනය ලැබලා නැහැ. ඒක මම දැක්ක සමාජයෙන් හයිලයිට් කරන නූගත් කියනවා. ඒ කියන්නේ නූගතා හිම දෙයක් කරනවා. හැබැයි අනිත් පැත්තෙන් ගත්තොත් අර තව කොහෙද රටකේ ඉන්දුනීසියාවද කොහෙද ඉන්දුනීසියාවේද කොහෙද ඉඳලා අල්ලගෙන ආවේ ඒ අර අපේ මොනවාද පාතාලේ හිටපු පිරිසක් ඉන්දුනීසියාවේ එතින්දී ඔවුන්ට එක්ක සමා වෙන්න අර ගණේ මුල්ල සංජීව කියන එයා උසාවියේදී මරන්න ඒ ප්‍රශ්නේදී ඒවට උදව් කරලා තියෙනවනේ ඒ කියන්නේ මාධ්‍ය ගියා ඒකට උදව් කරලා තියෙනවා නීතිඥවරියක්. ඒතකොට ඔව් උසස් අධ්‍යාපනය ලැබගෙන. ඒතකොට මොකද්ද වෙනස? වෙනසක් තියෙනවද? අපි හිතින් වෙනස් හදාගෙන එහෙනම් මිනිසුන්ට ගුණධර්මයි පුරුදු කරන්න ඕන පොඩි කාලේ ඉඳලා අධ්‍යාපනය දෙන. ඒතකොට අධ්‍යාපනයෙන් එක එක තැන් වලදී එක එක අය කැඩිලා නැතිලා වැටේ. ඒ අය එක එක ශේෂ්ත්‍ර වලදී මොකද මේ සමාජයක් තුම එක එක ශේෂ්ත්‍ර තියෙනවා. මම කලින් කතා කරා ඒ හොස්පිටල් එකක් ගත්තම ඒක දුස්තර මහත්තයෙක්ගේ ඉඳලා පල්ලෙහාට යද්දී බිල්ඩින් එක ගොඩනගද්දී සහ හැම පැත්තක් බැලුවම එක එක පැත්තට මිනිස්සු විකාශනය වෙලා තියෙනවා. හැබැයි එතෙන්දී මිනිසුන්ගේ ඒ මූර්තියත් එක්ක ඔවුන් ඉගෙන ගත්ත මට්ටමින් ගොඩ නෝගද්ද කියලා බලලා වැඩක් නැහැ. ඒකෙනුත් වෙන අධ්‍යාපනයේ පැත්තේ මෙහා අධ්‍යාපන ලැබුණ නිසා උගත් කියලා කියන්න පුළුවන්. අධ්‍යාපන නොලැබුණු නිසා උගත් කියන්න පුළුවන්. හැබැයි ඒක එතන තියෙන දත්ත පදනම් කරන විස්තරයක් විතර. හැබැයි ඒක සමාජයේ මිනිස්සුන්ට මේ නිකන් අධ්‍යාපන ලැබුණු නැති කෙනා වැරදි වැඩ කරනවා, අධ්‍යාපන ලැබුණු කෙනා උසස් කෙනා වැරදි වැඩ කරන්නේ නැහැ කියන දෙයට ඇවිල්ලා වැඩක් නැහැ. මොකද මේක ඔයාලත් දන්නවා. ඉතින් එහෙම දෙයක් නැහැ. වැරදි වැඩ කරන කෙනා කොහේ ඉඳන් වැරදි වැඩ කරයිද දන්නේ. ඒක මම ඉස්සෙල්ලා උදාහරණයක් ගත්තේ. මේ දේවල් ඔබත් දන්නවා ඇති. ඉතින් මේක නිවැරදි කරන්න නම් මිනිසුන්ට අනිවාර්යෙන් පොඩි කාලේ ඉඳලා සහ ඒ කියන්නේ පොඩි කාලේ නෙවෙයි සමස්තයක් වශයෙන් රටටම මේ දේවල් ලැබෙන්න ඕන සහ අලුත් පළපුරක් සඳහා පොඩි කාලේ ඉඳලා ඉස්කෝලේ අධ්‍යාපනයේ ඉඳලා වැඩ පිළිවෙලක් යටතේ මේ ගුණධර්ම මේ සමාජයෙන් අපේ මේ දේවල් ගුණධර්ම මේ දේවල් අපි ඉගෙන ගන්න ඕන සහ මේ සමාජයට මේක සමාජ මනුස්සයට මේක නිකන් කාවක් දන්නවා නේ. ඒකට එහෙම ජීවත් වෙන කෙනෙක් හොරගම් කරන්නේ නැහැ, වැරදි වැඩ කරන්නේ නැහැ, ඔහුගේ ජීවිතය ගැන අවබෝධයක් තියෙනවා. අන්න එදාට මේකට ලස්සනයි. එහෙනම් behind the mask YouTube නාලිකාවෙන් අපි නාලිකාව සමගින් එකතු වුණා. ඔබට ගොඩක් ස්තුතියි. නැවතත් කියනවා මහා අතින් වැරදක් වුණා නම් සමා වෙන්න සහ ඔබ කැමති නම් ලයික් කරන්න, ඔබගේ අදහස එවන්න සහ සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවත හමු වෙමු.